අපේ ගෙදරින්දන් ශක්තිමත් වෙමින් හැඩවෙමු වර්කවුට් සීරීස් එකේ ඔන්න 4 වෙනි සතියටත් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අද අපි කරන්න යන්නේ 4 වෙනි සතියේ පළවෙනි වර්කවුට් එක week 4 day 1. දැන් 4 වෙනි සතියටත් ඇවිල්ලා තියෙන හින්දා අපි දැන් සති 3ක්ම පහු කරලා දැන් මැද හරියට ඇවිල්ලා තියෙන හින්දා මම මේ සතියේ ඉඳන් පොඩ්ඩක් අපේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා එක්සර්සයිසස් කරන එක්සර්සයිසස් ಜಾති වෙනස් කරන්නේ නැහැ. මොකද මම හැමදාමත් කියනවා වගේ අපි එකම ಜಾතියේ මූවමන්ට් පැටර්න්ස් ශක්තිමත් වෙන්න පුරුදු කරන්න ඕනේ අමාරු කර කර. මේ සතියේ මම සාමාන්‍යයෙන් වෙනසක් කරලා තියෙන්නේ. හැම දවසෙම අපිට පළවෙනියටම තියෙන්නේ මේන් ෆෝකස් මූව් එකක්. ඒ කියන්නේ අපි සුපර් සෙට් ගහන්නේ අපි එක මූව් එකකට ප්‍රධාන තැන දෙනවා. එතකොට ගොඩක් එක්සර්සයිසස් lower body එක prioritize කරලා තිනවා. මොකද ගෑනු ළමයි ආස ගොඩාක් lower body එකට එහෙම හින්දා එහෙමයි කියලා upper body එක workout කරන්නේ නැහැ කියලා නැහැ. මේ මගේ bed sheet setup එක මේස පුටු අපිට ඕන වෙනවා අපේ push ups pull ups වලට. නමුත් හැම දවසෙම පළවෙනි main focus move එකක් include කරලා තිනවා. ඒකේ අපි ඔය squats අපේ ඔය RDL වගේවා අපි කරන ප්‍රමාණය වැඩි කරන්න හැම මේන් ෆෝකස් මූව් එකෙන්ම හැම දවසෙම ෆස්ට් සෙට් එක සුපර් සෙට් එකක් නෙමෙයි අපි ෆස්ට් මූව් එකේ මේ සතියේ ඉඳන් සෙට්ස් 4ක් කරනවා ඒ එක්සර්සයිස් එක. එහෙම තමයි මේන් වෙනස කරලා තියෙන්නේ මේ සතියේ ඉඳන් ප්‍රෝග්‍රෑම් එකේ. ඊට පස්සේ අපි ආයෙ තව සුපර් සෙට්ස් දෙකක් කරනවා upper lower combination එකක්. අන්තිමට කන්ඩිෂනින් සෙට් එකක් තියෙනවා. ඉතින් එහෙම තමයි මේ සතියේ පොඩ්ඩක් එක්සර්සයිසස් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. lower body එකට ගොඩක් ફોකස් එකක් දෙන විදිහට ඩිසයින් කරා මේ සති අන්තිම සති තුන අපි පොඩ්ඩක් එතකොට යන ගමන් කතා කරමු ඔය glutes ફોකස් කරලා කරන එක්සර්සයිසස් එහෙම ගැන. එහෙනම් අද පළවෙනි දවසේ ඉඳ පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරා මේ සතියේ වෙනස්කම්. අපි එහෙනම් යන් අද අපි මේන් ෆෝකස් මූව් පළවෙනියටම කරන එක්සර්සයිස් එක මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරන්න. අද අපේ පළවෙනි මේන් ෆෝකස් මූව් එක අපි සෙට්ස් 4ක් කරනවා මිනිත්තුවක් කරනවා තප්පර 50ක් රෙස්ට් එකක් ගන්නවා. ඒ වගේ 4 පාරක් කරනවා. අද පළවෙනි මේන් ෆෝකස් මූව් එක අපේ මූව්ස් දෙකක් පොඩ්ඩක් එකතු කරලා හදපු එකක්. එතකොට ඉස්සෙල්ලාම ඕගලන්ට මතකද දන්නේ පළවෙනි සති 3 විතර මූව් එකක් තිබ්බා සිංගල් ලෙග් RDL කියලා. මෙහෙම එක කකුලක් පස්සට තියලා අපි මෙන්න මෙහෙම පිටිපස්සෙන් දොරක් වහනවා වගේ හිතලා හිප් එක නවපු මූවමන්ට් එක. අපි අද ඒකේ කකුල් දෙකම මෙහෙම කකුල් දෙකම හිප් විත්ත පාට තියලා අපි අපේ හිප් එක කොන්ද නෙමෙයි මම හැමදාමත් කියනවා වගේ හිප් එක හොඳ හුස්මක් අරන් හිප් එක හොඳට පස්සට දානවා. හොඳට හිතන්න මේ ග්ලූට්ස් හොඳට ඕපන් අප් කරනවා කියලා. පස්සට දාලා අර ටෙන්ෂන් එක තියෙන හරියට ගිහිල්ලා තප්පර 2ක් විතර ඉඳලා අපි හිමීට නැගිටලා ඊට පස්සේ ඒ පොසිෂන් එකේම ඉඳලා අපි අත් දෙක දෙපැත්තට තියලා මෙන්න මෙහෙම ස්කොට් එකකට ගිහින් තප්පර 2ක් රෙස්ට් කරලා උඩට එනවා. අපි කියනවා මේකට සූට් කේස් ස්කොට් එකක් කියලා. නිකන් සූට් කේස් එකක් දෙපැත්තෙන් අල්ලන් ඉන්නා වගේ. මෙන්න මෙහෙම අත් දෙක මෙහෙම තියලා මෙන්න මෙහෙම ස්කොට් එකකට වැටෙනවා. නැගිටිනවා තප්පර 2ක් විතර රෙස්ට් කරලා. ඒක තමයි එහෙනම් අපේ පළවෙනි මේන් ෆෝකස් මූව් එක. අපි කරනවා බොඩි වේට් රොමේනියන් ඩෙඩ්ලිෆ්ට්. දැන් සිංගල් ලෙග් නෙමෙයි බොඩි වේට් එකෙන් සම්පූර්ණයෙන්ම මේ වගේ හිප් එක හින්ජ් කරනවා තප්පර 2ක් ඉන්නවා නැගිටිනවා එහෙමම ස්කොටින් පැටර්න් එකකට යනවා. ග්ලූට්ස් උයි කකුල් එහෙම ස්ක්වීස් කරලා උඩට එනවා. මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්නේ. පුළුවන් තරම් try කරන්න. මෙහෙම ගිහිල්ලා කකුල් මිරිකලා කකුල් වල ෆෝස් එකකින් උඩට එන්න. එහෙනම් ඒක තමයි අපි මේ සතියේ කරන පළවෙනි මේන් ෆෝකස් මූව් එක.
තප්පර 50ක බ්‍රේක් එකක් තියෙනවා. දැන් ඩම්බෙල්ස්, වැලි බෝතල්, වතුර බෝතල් තියෙනවා නම් අර මම මෙහෙම අල්ලන් ඉන්නවා කියලා පෙන්නන්නේ ඒ වගේ නිකන් මං හිතනවා ඩම්බෙල් එකක් තියෙනවා කියලා. එහෙම තියෙනවා නම් ඔයගලන්ට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හොඳට හිතන්න slow and control. ඔයගලන්ගේ මේ කකුලේ පිටිපස්සේ මසල්ස්, එතකොට ස්ක්වොට් එකෙන් උඩට එද්දි පොඩක් ඉස්සරහටත් තේරෙන්න ඕනේ. ග්ලූට්ස් එහෙම හොඳට ස්ක්වීස් කරලා උඩට එන්න කොන්දෙන් දෙන්න නැතුව. ඔන්න දැන් ළඟයි ඊළඟ දෙවෙනි යට යන්න. හැමදාමත් කියනා වගේ රෙස්ට් එකක් ගන්න ඕනේ in between sets. මොකද අපි අපේ මෙටබොලිසම් එක වැඩි කරගන්න මසල් ෆයිබර්ස් හොඳට රෙක්රූට් කරලා මසල් බිල්ඩිං විදිහට ස්ට්‍රෙන්ත් එක ගන්න ශක්තිමත් වෙන එක අරමුණු කරගෙන එක්සර්සයිස් කරද්දී අදාළ සිස්ටම් එක ඇක්ටිවේට් කරන්න සෙට්ස් අතර රෙස්ට් එකක් ඕනේ. ගොඩාක් බර පාවිච්චි කරලා කරද්දී සාමාන්‍යයෙන් මිනිත්තු 2ක 3ක වගේ රෙස්ට් ගන්නවා. ගොඩක් උස්සන බර වැඩි කරද්දී දැන් මේ බොඩි වේට් හින්දා මම මේ වගේ තප්පර 50 මිනිත්තුවේ රෙස්ට්. මේන් ෆෝකස් මූව් එකේ සෙට්ස් 3ක් ඉවරයි. දන්නේම නැතුව වෙලාවත් යනවා. ඒනට දැන් 4 වෙනි එකට යන් වතුර ටිකක් එහෙම බීලා එන්න. slow and control. හොඳට හිතන්න කොහෙද මට දැනෙන්නේ ඒ mind muscle connection එක තියාගෙන කරන්න exercises කරද්දී.
හරි එහෙනම් අපේ පළවෙනි මේන් ෆෝකස් මූව් එක ඉවරයි. අපි යන් ඊළඟ සුපර් සෙට් එකේ අපි කරන එක්සර්සයිස් දෙක කතා කරලා ඒ සුපර් සෙට් එකත් කම්ප්ලීට් කරන්න. මෙදා පාර අපි දෙවනියට කරන සුපර් සෙට් එකේ මම ඕගලන්ට අලුත් මූව් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. අපි මීට කලින් කර හිටියනේ ග්ලූඩ් බ්‍රිජස් අර පොළවේ දිගා වෙලා හිප් එක උස්සන්නේ ග්ලූඩ් බ්‍රිජ් එකක්. මේ පාර අපි ටිකක් ඊට වැඩි අපිට රේන්ජ් ඔෆ් මෝෂන් අපේ ග්ලූඩ්ස් වලට ඊට වැඩිය පොඩ්ඩක් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට උදව් වෙන මූව් එකක්. ඒක තමයි හිප් ත්‍රස්ට් එක. හිප් ත්‍රස්ට් එක කරන්න ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් පුටුවක් ඇඳ සෝෆා එක. මම ඉස්සෙල්ලා හිමීට කියලා දෙන්නම් මේක අලුත්ම එකක් හින්දා මම කියලා දෙන්න යන කොහොමද අපි සෙට් අප් කරගන්නේ කියලා. ඉස්සෙල්ලා කකුල් තියෙන තැන පොඩ්ඩක් හිතුවොත් මෙන්න මෙහෙම කකුල් දිග ඇරලා අපි කකුල් දෙක විලුඹ ගන්න ඕනේ නමා ගන්න ඕනේ. අපි මෙහෙම කකුල් දිග ඇරලා අපේ දනිස්ස තිබ්බ හරියට. ඊට පස්සේ අපි හේතු වෙනවනේ දෙයකට. දැන් මේ පුටුව මට ටිකක් කොට වැඩි. අපේ මේ බ්‍රා ස්ට්‍රැප් එක යන හරිය තියෙන මේ මෙතන මේ හරිය ඒ හරිය පොඩ්ඩක් අපේ බෙන්ච් එකකට වගේ හොඳට බර දීලා අපි කරන්න ඕනේ අර ග්ලූඩ් බ්‍රිජ් එකේ කරා වගේම තමයි අපි මෙන්න මෙහෙම හිප් එක හොඳට උස්සලා ඒකේ ග්ලූඩ්ස් වලට ටෙන්ෂන් එක හොඳට කොන්සන්ට්‍රේට් කරනවා. දැන් මෙහෙම පුළුවන් තරම් දනිස් දෙක මෙහෙම එළියට යන විදිහට උස්සන්න. මෙහෙම ගොඩක් ලං කරගෙන නෙමෙයි කකුල් දෙක අර මං කිව්වා වගේ මෙහෙම දිග අර ගත්තට පස්සේ දනිස්ස තියෙන හරියට විලුඹ අරගෙන මෙහෙම ඒකයි අනිත් දේ තමයි පටන් ගද්දි මෙන්න මෙහෙම ඕනාට වැඩිය ආච්චලා පටන් ගන්න එපා. ඒක කොන්දට හොඳ නෑ. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඉඳලා මේ මෙහෙම කරන්න එපා. මෙන්න මෙහෙම ඊට පස්සේ හෙමීට හිප් එකෙන් තමයි අපි ඩ්‍රයිව් කරන්නේ. මේව මූණත් මෙහෙම කරන්න හොඳට tucking your chin මෙහෙම නිකට මෙහෙම බෙල්ල දිහාවට මෙහෙම මේවා කරගෙන කෙලින් බලාගෙන හොඳට කොන්සන්ට්‍රේට් කරන්න. මෙහෙම හිප් එක උඩ පල්ලෙහා යවලා උඩදී ස්ක්වීස් කරන්න. අපි හිප් එක හැමින් සැරේ උඩට ගිහිල්ලා 2 seconds විතර හොඳට අර ග්ලූඩ්ස් වලට කොන්සන්ට්‍රේට් කරලා හොඳට මිරිකලා හැමින් සැරේ පල්ලෙහාට එනවා. අපි ඒක 60 seconds මිනිත්තුවක් කරනවා. ඒක තමයි ෆස්ට් එක්සර්සයිස් එක. තව දෙයක් තමයි මේ ප්‍රශ්නිකුත් මගෙන් අහලා තිබ්බා මේ lower body exercises කරද්දි resistance band පාවිච්චි කරන එකේ විශේෂත්වය මොකක්ද කියලා. ඇත්තටම ගොඩක් beginner කෙනෙක්ට මේ resistance එක තවත් වැඩි කරගන්න හොඳයි. මේ වගේ තියෙනවා bands මේ වලට booty bands කියලා කියනවා. මොකද ගොඩක් ගෑනු ළමයි ඔය glutes වලට exercise කරද්දි මේව දාගන්නවා අමාරු කරන්න. මේක මෙහෙමයි. ඔයගොල්ලෝ ගොඩාක් seasoned ගොඩක් බර උස්සන කෙනෙක් නම් මේ වලින් එහෙම ලොකු effect එකක් නැහැ. නමුත් ගෙදර ඉඳන් හෙමීට පටන් ගන්න කෙනෙක් නම් දැන් ඔය ග්ලූඩ් බ්‍රිජ් එක කරද්දි වගේ එකපාරක් කරද්දි කරලා පෙන්නන්න. මේක දාගන්න පුළුවන් අපේ මේ තයි එක වටේට. මේකෙත් තියෙනවා රෙසිස්ටන්ස් එක අඩුම එකේ ඉඳන් වැඩිම එකට වගේ ගන්න පුළුවන් සෙට්ස්. එතකොට අර ඔයා ටික ස්ට්‍රෝං වෙද්දි මුලින් අඩු එක පාවිච්චි කරා නම් ඊට පස්සේ වැඩි එක ඊට පස්සේ වැඩිම එක එහෙම පාවිච්චි කරන්න. මේකෙන් වෙන්නේ තවත් අර බෑන්ඩ් එක නිතරම හදන්නේ මේවා ගොඩක් තද ඒවා හින්දා ඒක නිතරම හදන්නේ අපිට අර එක්ස්ට්‍රා රෙසිස්ටන්ස් එකක් දෙන්නනේ. එතකොට අපේ මසල්ස් වැඩිපුර පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ බෑන්ඩ් එක ඒ විදිහට ඇදලා තියාගන්න. එතකොට මේකත් ඔය ග්ලූට් එක්සර්සයිසස් කරද්දී උන්නම් ස්කොට් එකක වුණත් එහෙම දාගෙන බොඩි වේට් ස්කොට් එකක් කරද්දී ග්ලූට් බ්‍රිජස් කරද්දී මේ වගේ බොඩි වේට් හිප් ත්‍රස්ට් කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ රෙසිස්ටන්ස් බෑන්ඩ්ස්. බිගිනර් කෙනෙක්ට හොඳ වැඩි ස්පේස් උත් යන්නේ නැති ඉක්විප්මන්ට් එකක් ග්ලූට්ස් වලට එක්සර්සයිසස් කරනවා නම්. දැන් මේ සුපර් සෙට් එකේ දෙවෙනි එක්සර්සයිස් එක ඔයගොල්ලෝ වැඩි කැමති නෑ. දැන් පුෂ් අප් එකක්. නමුත් මම කියනවා වගේ පුෂ් අප් එක ගොඩාක් ඉක්විප්මන්ට් නැති එක්කෙනෙක්ට බොඩි වේට් එකෙන් ගෙදර ප්‍රෝග්‍රස් කරන්න පුළුවන් හොඳ එක්සර්සයිස් එකක්. බොඩි වේට් හොඳ ෆන්ක්ෂනල් අප බොඩි එකම කෝ එක හොඳට ශක්තිමත් වෙන කම්පවුන්ඩ් මූව් එකක්. දැන් මෙදා පාර මට ඕනේ ඕගොල්ලෝ දැන් මේ මෙච්චර කල් බිත්තියක් ආධාරයෙන් පුෂ් අප් කර හිටපු එක්කෙනෙක් නම් පුළුවන්ද කියලා බලන්න පොඩ්ඩක් ඉන්ක්ලයින් එක පොඩ්ඩක් වැඩි කරලා
කරන්න. වැඩි කළාද අඩු කළාද කොහොම හරි පොඩ්ඩක් ඇද දැන් මෙහෙම සම්පූර්ණයෙන්ම බිත්තියේ කෙලින් අතර කරපු එක්කෙනෙක් නම් දැන් ටිකක් බලන්න ඔය කුස්සියේ කවුන්ට් එකක් හරි මේස් එකට හරි ටිකක් අමාරු කරලා කරන්න පුළුවන්ද කියලා ප්‍රෝග්‍රස් කරන්න. ඒක රිප්‍රසන්ට් කරන්න අද මම මේ සති තුනේම පුෂ් අප් එක කර කර හිටියේ මේ මේසෙනේ. දැන් මම මේ පුටුවෙම ඔයගලන්ට පේනවද මම අර කියන්නේ ටික ටික ප්‍රෝග්‍රස් කරද්දි පොළවට ලං කරනවා කියලා. දැන් බිත්තිය කරපු එක්කෙනෙක් නම් මේ වගේ මේසෙට හරි කවුන්ටර් টොප් එකකට. මම දැන් මේසේ ඉඳන් මම අද try කරනවා පුෂ් අප් එක තප්පර 50ක් කරන්න. ටිකක් ඉන්ක්ලයින් එක අඩු කරලා මෙන්න මෙහෙම මෙන්න මේ පුටුවට වෙනද මම මේසෙට කරපු පුෂ් අප් එක අද මම පුටුවට කරන්න try කරනවා. එහෙම තමයි අද පුෂ් අප් එක මෙහෙමයි ඔය පුෂ් අප් එක ටිකක් අමාරු එක්සර්සයිස් එකක්. තාම පුළුවන් නම් බිත්තියට නම් කවුන්ටර් টොප් එකට නම් කමක් නැහැ. ඒක මෙහෙම සති 6ක් කරන්න පුරුදු වෙනවා කියන්නේත් ලොකු දෙයක්. නමුත් පොඩ්ඩක් බලන්න ශක්තිමත් වෙලාද කියලා try එකක් දෙන්න ඕනේ නම් බිත්තියේ කරපු එක්කෙනෙක්ට මේ වගේ මේසයක් හරි එහෙම කරපු එක්කෙනෙක් තව පොඩ්ඩක් බලන්න තව පොඩ්ඩක් මේ වගේ යට සර්ෆස් එක කරන්න පුළුවන්ද කියලා. එහෙනම් ගොඩක් කතා කරා අපි ටයිම් එක ඔන් කරලා යන් මේ සුපර් සෙට් එකත් ඉවර කරන්න. 3 පාරයි 4 පාරක් නෙමෙයි. මං ඊළඟ පාර පොඩ්ඩක් කරලා පෙන්නන්නම් කොහොමද රෙසිස්ටන්ස් බෑන්ඩ් එකක් පාවිච්චි කරනවා නම් හිප් ත්‍රස්ට් එක වගේ කරද්දී මෙහෙම තයි එකට දාලා කොහොමද පොඩ අමාරු කරවන්නේ. එතකොට අර කිව්වත් වගේ කකුල් දෙකට අර දැනෙන මේ දෙපැත්තට කරලා තද කරලා අල්ලන් ඉන්න පොඩ්ඩක් උදව් වෙනවා. පොඩ්ඩක් ඒක අපි නැතිනම් කමක් නැහැ. මම මේ කියන්නේ තියෙන එක්කෙනෙක් පාවිච්චි කරනවා නම් කොහොමද ඒක දාලා මේක තව ටිකක් අමාරු කරන්න කියලා.
තප්පර 50ක් රෙස් කළා අන්තිම සෙට් එකට යන්. ඒක මට ටිකක් අද පොඩ්ඩක් අමාරුවට තේරෙනවා. ඊළඟ පාර මං හිප් ත්‍රස්ට් එකේ රෙසිස්ටන්ස් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් තියෙනවා නම් ඒක මෙහෙම දාලා හොඳට ඒක ලං වෙන්න දෙන්න නැතුව ඒකේ රෙසිස්ටන්ස් එක හොඳට තියෙන විදිහට කකුල් දෙක පොඩ්ඩක් අවුට්වර්ඩ් එළිය පැත්තට මේවා කරලා ග්ලූට්ස් වලට කොන්සන්ට්‍රේට් කරලා හිප් එක රිඩියුස් කරන්න. පුෂප් එක නම් අද මටත් ටිකක් අමාරුයි කමක් නැහැ. ඉවර කරමු. අපේ සෙට්ස් තුනම ඉවරයි. එහෙනම් අපේ පළවෙනි සුපර් සෙට් එකේ මේකේ අපි යන් ඊළඟට මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් කතා කරන්න. අද දවසේ දෙවෙනි සුපර් සෙට් එකේ අපි කරන්නේ මේ ඉස්සෙල්ලා අපි කරලා තියෙන එක්සර්සයිස් එකක්මයි. අපේ බෙඩ් ෂීට් සෙටප් එක ඕන වෙනවා මේකට. අපි බෙඩ් ෂීට් එක ආධාරයෙන් බෑක් රෝ එකක් කරන්න යන්නේ. ඉන්වර්ටඩ් රෝ කියලා කියනවා. මේකේ අද මම කාලය වැඩි කරලා තියෙනවා කරන ඒ හින්දා ඔටෝමැටිකලිම පොඩ්ඩක් අමාරු වෙනවා එක්සර්සයිස් එක පහුගිය සති 3ට වැඩිය. නමුත් අද මට දැන් මම ඕගොල්ලන්ට කිව්වනේ පුෂ් අප් එකේ පුළුවන් නම් බලන්න කියලා. බිත්තිය කර කර හිටපු එක්කෙනෙක් නම් පොඩ්ඩක් මේසෙකට හරි පොඩ ඉන්ක්ලයින් එක අඩු කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ අද මේකෙත් මට ඕගොල්ලෝ පළවෙනි සති 3 කරපු එක්කෙනෙක් නම් පොඩ්ඩක් try එකක් දෙන්න. පළවෙනි සති 3 ඕගොල්ලෝ මෙහෙමනම් කරේ දැන් පොඩ්ඩක් පුළුවන්ද කියලා බලන්න ගොඩක් යටට යන්න. ඒ කියන්නේ ගිය සති 3ට හරි ගිය සතියේට හිටියට වැඩිය චුට්ටක් හරි පළවෙනි reps 2 3 හරි ටිකක් වැඩිපුර යට පොසිෂන් එකකින් අල්ලන් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් try කරන්න මේ සතියේ. ඒ කියන්නේ පොඩ්ඩක් extra challenge එකක් දෙන්න. අද මමත් ඒ හින්දා වෙනදා මම යන පොඩ්ඩක් ඇලවෙන ප්‍රමාණයට වැඩිය ටිකක් වැඩිපුර ඇලවෙලා කරන්න try එකක් දෙනවා. මේක පොඩ්ඩක් පැත්තට දාමු. අපි බලමු මටත් කොච්චර විතර පුළුවන්ද වෙයිද කියලා. වෙනදට වැඩිය ටිකක් ඇලවෙලා මේ වගේ මට්ටමටවත් ඇවිල්ලා මමත් අද කරන්න බලනවා. වෙනදට කරනවට වැඩිය පොඩ්ඩක් යටට ගිහින් try එකක් දෙන්න. ඔක්කොම මුළු මිනිත්තුවම බැරි වුණත් පළවෙනි reps 2 3 හරි එහෙම කරලා උඩට ගිහිල්ලා තප්පර 2ක් ඉන්නවා. හිමීට රිලීස් කරනවා.
ඊට පස්සේ පළවෙනි දෙක තුන එහෙම කළා ආයෙ ඒක අමාරුයි වගේ නම් පොඩ්ඩක් රීසෙට් වෙලා මුලින් කරපු පොසිෂන් එකට ඇවිල්ලා කරන්න. ඒකයි. reps එකක් දෙකක්වත් එහෙම පුළුවන්ද කියලා පොඩි try එකක් දෙන්න. අපි එහෙම try කරලා බලද්දි තමයි අපිට තේරෙන්නේ මට මේක එහෙම හිතුව තරම් අමාරු නැහැනේ. එකක් දෙකක් හරි පුළුවන් කියලා. ඒක තමයි එහෙනම් මේ සුපර්සෙට් එකේ පළවෙනි එක්සර්සයිස් එක. ඊළඟට අපි කරන්නේ ප්ලෑන්ක් හෝල්ඩ් එකක්මයි මම ආයි කියන්නේ නැහැ. ඔගොල්ලෝ දැන් පළවෙනි සති 3ක කරලා දන්නවනේ අපි ප්ලෑන්ක් එක හෝල්ඩ් කරන් ඉන්නවා. ගිය සති අපි තප්පර 40ක් වගේමයි මම ඒක තව වැඩි කරන්නේ නැහැ. මොකද ප්ලෑන්ක් එක බිගිනර් කෙනෙක්ට ටිකක් අමාරුයි. අපි අදත් ඒ වගේම හෝල්ඩ් කරන් ඉමු. පුළුවන් තරම් හෝල්ඩ් කරන් ඉන්න try කරන්න. අපි මේක හැබැයි අද සෙට්ස් 3ක් යනවා. එතකොට ප්ලෑන්ක් එක ටිකක් වැඩිපුර එක සෙට් එකක්. මොකද ගිය පාර ප්ලෑන්ක් එක තිබ්බේ කන්ඩිෂනින් සුපර්සෙට් එක. දැන් මේකත් එක්ක පෙයා කරපු හින්දා සෙට්ස් 3ක් යනවා. එතකොට ඔටෝමැටිකලිම ගිය සතියට වැඩිය ප්ලෑන්ක් එක හෝල්ඩ් කරන් ඉන්න කාලය අර එක්ස්ට්‍රා සෙට් එකකින් ද වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපි ටයිම් එක ඔන් කරලා යන් ඒ දෙක කම්බයින් වෙච්ච සුපර්සෙට් එක 3 පාරක් කරන්න තප්පර 50ක රෙස්ට් එක. ඒ ප්ලෑන්ක් එක කරද්දි අර ඔගොල්ලෝ බැලුවා නම් මගේ අර කෝ එක එන්ගේජ් කරන වීඩියෝ එකේ අර නාභිය මෙහෙම කොඳුයට පේලිය දිසට තද කරගෙන ඉන්න ගමන් අර ටොයිලට් යන්න එනවා වගේ තද කරගන්න ඩීප් කෝ එක ඇක්ටිවේට් කරන්න. හැබැයි ඒක මේන්ටේන් කරන ගමන් කෙටි හුස්මවල් පිට කරන්න හුස්ම තද කරගෙන ඉන්න එපා. ප්ලෑන්ක් එක කරද්දි වතුර ටිකක් බොනවා මම ඊළඟ සෙට් එකට යන්න ඉස්සෙල්ලා.
අන්තිම සෙට් එකේ මම ගොඩක් යටට යන්නේ ඒක ටිකක් එහෙම යටට ගිහින් කරන වෙලාවත් වැඩි කරාම හොඳට තේරෙන්න ගන්නවා ඒකයි ඇට්ලිස් පළවෙනි සෙට් එකේ පළවෙනි රෙප්ස් ටික හරි හැම සෙට් එකෙන්ම පළවෙනි රෙප්ස් දෙක තුන හරි පුළුවන් නම් බලන්න වෙනද ගියාට වැඩි යට පොසිෂන් එකකින් ඉඳන් කරන්න මම තුන්වෙනි සෙට් එකේ නම් ගිය සතියේ කරපු ගානට මල්ලගෙන කරනවා මොකද එහෙම ටිකක් කරද්දි මටත් අමාරුව දැනෙනවා ඒකයි කියන්නේ සමහර වෙලාවට මේ වගේ ක්‍රියේටිව් විදිහට උපක්‍රම අපිට හොයාගන්න පුළුවන් බොඩි වේට් එකෙන් එක්සර්සයිසස් කරන්න අපේ අන්තිම සෙට් එකත් ඉවරයි මේකේ සෙට්ස් තුනේ අපි ඊළඟට යන් කන්ඩිෂනින් සුපර් සෙට් එක ගැන කතා කරලා ඒකත් ඉවර කළා අද දවසත් ඉවර කරන්න. අපි අද දවසේ වෙනදා වගේම කන්ඩිෂනින් සෙට්ස් දෙකයි කරන්නේ. හැබැයි එක එක්සර්සයිස් එකයි අපි කෝ එකට කරානේ ප්ලෑන්ක් එක ඉස්සෙල්ලා සුපර් සෙට් එකේ. අද අපි කරන්නේ ස්කොට් ජම්ප්ස් නිකම් එහෙම වගේ ඒක අමාරුයි කියලා හිතනවා නම් මෙහෙම තිබ්බා මෙහෙම කරා හොඳ එනර්ජටික් නම් අපි තප්පර 40ක් කරනවා හැබැයි මෙච්චර කල් අපි මේ වගේ කන්ඩිෂනින් සෙට්ස් අතර ගත්තා තප්පර 50ක 40ක වගේ බ්‍රේක් අද තප්පර 30ක බ්‍රේක් එකක් ගන්නවා ආයි තප්පර 40ක් කරනවා හැබැයි දෙපාරයි තාම 4 වෙනි සතියේදී අපි 5-6 දී කන්ඩිෂනින් සුපර් සෙට් එකේ වොලියුම් එකක් ටිකක් වැඩි කරමු. තව වැඩිපුර වර්ක් කරවන්න. මේ සතියේට තාමත් අපි කන්ඩිෂනින් සුපර් සෙට් එකේ යන්නේ. කන්ඩිෂනින් සෙට් එකේ යන්නේ. සෙට්ස් දෙකයි. එහෙනම් අපි යන් අද දවසේ වර්ක්අවුට් එක ඉවර කරලා දාන්න පොඩ්ඩක් හાર્ට් රේට් එක වැඩි කරමු.
හොඳට හුස්ම ගන්න. පොඩ්ඩකින් අර ඉස්සලා lower body එකට workout කරාට පස්සේ ස්කොට් ජම්ප් එක කරද්දි හොඳට තේරෙනවා මේ මසල්ස් වලටත් කමක් නැහැ. අපි එහෙනම් ඔන්න පොඩ්ඩයින් වතුර ටිකක් බීලෙන්න. අද දවසේ මේ සතියේ පළවෙනි වර්කවුට් එක ඉවර කරා. ඊළඟ වීඩියෝ එකේ හම්බෙනකන් බොහොම ස්තුතියි මාත් එක්ක වර්කවුට් කරාට. හොඳට ගිහින් පොඩක් ස්ට්‍රෙච් කරලා calm down වෙලා ඊළඟ වීඩියෝ එකේ හම්බෙනකන් ආයි ගිහින් එන්න. බොහොම ස්තුතියි.